සුබ දවසක්. ගුරු විභාගයට සූදානම් වෙන ඔබට ලංකාවේ පාසල් ඉතිහාසය කියන්නේ ලකුණු ලබා ගන්න පුළුවන් ඉතාමත් වැදගත් කොටසක්. අද අපි කතා කරන්නේ අපේ රටේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඇති වූ සුවිශේෂී සන්ධිස්ථාන සහ මුලින්ම බිහි වූ සංකල්ප පිළිබඳව. ඔයාලා දන්නවද ලංකාවේ මුල්ම රජයේ පාසල කුමක්ද කියලා? මුල්ම බෞද්ධ පාසල කුමක්ද කියලා? හොඳයි. අද අපි ඒ කරුණු එකින් එක බලමු. මුලින්ම අපි බලමු ප්‍රථමයෙන් ඇති වූ පාසල් වර්ග. පළමු රජයේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය. 1835 දී මාෂල් කර්නල් මහතාගේ පෞද්ගලික පාසල රජයට පවරා ගත්තා. මෙහි මුල් නාමය වූයේ ද හිල් ඇකඩමි. දෙවන නාමය වූයේ කොළඹ ඇකඩමි. 1881 වසරේ සිට මෙය කොළඹ රාජකීය විද්‍යාලය ලෙස නම් වුණා. ප්‍රථම බාලිකා පාසල 1824 දී යාපනයේ ආරම්භ වූ උඩුවිල් බාලිකා විද්‍යාලය. ප්‍රථම බෞද්ධ පාසල 1886 නොවැම්බර් 1 වෙනිදා බෞද්ධ පරම විඥානාර්ථ සංගමය විසින් ආරම්භ කළ කොළඹ ආනන්ද විද්‍යාලය. ප්‍රථම ද්විභාෂා පාසල 1876 දී ගාල්ලේ ආරම්භ වූ රිච්මන්ඩ් විද්‍යාලය. C.W.W. කන්නංගර මහතාගේ සංකල්පයකට අනුව මධ්‍ය මහා විද්‍යාල ආරම්භ වුණා. 1940 දී ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය මිනුවන්ගොඩදී ආරම්භ වුණා. 1945 ඔක්තෝබර් 1 වෙනිදා සිට මුළු දිවයිනටම නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබුවා. ප්‍රථම අධ්‍යාපන අධ්‍යක්ෂ 1870 දී මෝගන් වාර්තාවෙන් පසුපත් වූ J.S. ලොරි මහතා. ප්‍රථම කාර්මික විද්‍යාලය 1893 දී ආරම්භ වූ මරදාන කාර්මික විද්‍යාලය. ප්‍රථම ජාතික පාසල් 1981 ධවල පත්‍රිකාවේ නිර්දේශ මත 1985 දී පාසල් 18ක් ජාතික පාසල් ලෙස නම් කරා. ප්‍රථම ජාතික පාසල් 1981 ධවල පත්‍රිකාවේ නිර්දේශ මත 1985 දී පාසල් 18ක් ජාතික පාසල් ලෙස නම් කරා. මම දැන් සාරාංශ විදිහට කරුණු ටිකක් විදිහට මුලින්ම ආරම්භ වූ මේ රජයේ පාසල් සහ පුද්ගලයන් පිළිබඳව කෙටි සටහනක් විදිහට කියනවා. ඔයගොල්ලෝ ටික මතක තියාගන්න. ප්‍රථම රජයේ පාසල කොළඹ ඇකඩමි, හිල් ඇකඩමි හෙවත් වර්තමාන රාජකීය විද්‍යාලය. ප්‍රථම බාලිකා පාසල යාපනයේ උඩුවිල් බාලිකා විද්‍යාලය. ප්‍රථම බෞද්ධ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය මිනුවන්ගොඩ C.W.W. කන්නංගර මහා විද්‍යාලය. ප්‍රථම කාර්මික විද්‍යාලය මරදාන කාර්මික විද්‍යාලය. ප්‍රථම ද්විභාෂා පාසල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා C.W.W. කන්නංගර මහතා. ප්‍රථම අධ්‍යාපන අධ්‍යක්ෂ J.S. ලොරි මහතා. ප්‍රථම ජාතික පාසල් කණ්ඩායම දිවයින පුරා ජාතික පාසල් 18ක් නම් කරා 1985 දී. ප්‍රථම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය 1985 දී ආරම්භ වුණා. අද අපි මේ සාකච්ඡා කරපු දේවල් ඕගොල්ලන්ට විභාගයේදී අනිවාර්යෙන්ම වැදගත් වේවි. ඉස්සරහට මම කලින් කිව්වා වගේම ඔයාලට ප්‍රශ්න වලට උත්තර සපයන්න පහසුකම් සපයලා දෙන්න. මේ ටික කෙටි සටහනක් විදිහට මතක තියාගන්න. ඒ වගේම මේ වගේ තවත් කරුණු සමග එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.